අපේ මේ පින්වතුන්ගේම සහෝදරයෙක් ඥාතිවරයෙක් ළඟම හිටපු මිත්‍රයෙක් හදිසි රෝගාබාධයක් පිළිකාවක් හෝ හදිසි රෝගාබාධයක් හැදිලා කලුරිය කරනවා. මේ කලුරිය කළාම බලන්න අපිට කොපමණ සංවේගයක් හැදෙනවද කියලා. අපේ ළඟම හිටපු ඥාතිවරයෙක් සමහරට පවුලේම කෙනෙක් සමහරට අපේ සමීපචාරයේ හිටපු අපේ පවුලේ ඉන්න කෙනෙක් වගේ හිටපු කෙනෙක් ඉතින් බොහොම සමීපචාරී භාවය නිසාම අපිට හිතේ ලොකු සංවේගයක් ඇති වෙනවා. අනේ මේ කෙනාට මෙහෙම දෙයක් සිද්ධ වුණානේ. මේ වනේ විශාල විනාශයක් වුණානේ මෙයාගේ ජීවිතේට. ඉතින් මගේ ජීවිතේටත් මේ වාගේ වෙනවානේ. ඒ නිසා මාත් අප්‍රමාදී වෙන්න වෙනවා. ගුණ ධර්මයන් පූර්ණය කරන්න ඕනේ. හොඳට බණ භාවනා කරන්න ඕනේ. මෙහෙම සංවේග පහළ වෙන අවස්ථා මං හිතනවා අපි කාටත් අත්දැකීම් සහිතයි. හැබැයි බලන්න එහෙම වුණාට දවස් කීපයක් ගිහිල්ලා අපේ ජන සමාජයේ වෙනත් කටයුතු කරගෙන ඉන්නකොට අර අත්දැකීම අපිට අමතක වෙනවා. ආයෙත් සාමාන්‍යයෙන් අපි කෘත්‍යමයි වාසය කරන්නේ. ආයෙත් ටික කාලයකදී අර වගේ අත්දැකීමක් එනවා. ඒ අත්දැකීම ආපුවාම එතනත් අර වගේම අපිට සංවේගයක් පහළ වෙනවා. ආයෙත් ටික කාලෙකින් අමතක වෙනවා. මේකයි අපේ මනසේ ස්වභාවය. මේකට හේතුවක් තියෙනවා පින්වතුනි. අපේ මනසේ පිහිටලා තියෙන ධර්මතාවයන් මේ අනිත්‍ය වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න, ඒ වගේම සිහිය දියුණු වෙන්න, සමාධිය දියුණු වෙන්න, නුවණ දියුණු වෙන්න උපකාරක ධර්මතා නෙමෙයි මනසේ පිහිටලා තියෙන්නේ. ඒවා වියලී යන ධර්මතා ගොඩකුයි මනසේ පිහිටලා තියෙන්නේ. අපි කාගේ ගත්තත් මනසක පිහිටලා තියෙන්නේ ඒවා වියලී යන ධර්මතා ගොඩක්. කියන්නේ අපේ ශ්‍රද්ධාව වියලී යන, ඒ වගේම සතිය වියලී යන, නුවණ වියලී යන, සමාධිය වියලී යන ධර්මතා ගොඩකුයි පිහිටලා තියෙන්නේ. ඒ ධර්මතාවයන්ට කියනවා ලෝභය, දේශය, මෝහය, මාන්නය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේ ආදී ධර්මතා වලින් අපි හඳුන්වනවා. මේවා තමයි මනසේ වැඩිපුරම පිහිටලා තියෙන්නේ. ඒතර අපේ හදවතේ වැඩිපුර පිරලා තියෙන්නේ එවැනි ධර්මතා ගොඩක්. එවැනි ධර්මතා ගොඩකට අපි චුට්ටක් සුළුවෙන් අනිත්‍යතාවයක් කියන එක ආවට ඒක ඉතා ඉක්මනින් හදවතින් තල්ලු කරලා අයින් කරලා දානවා. මොකද හදවතේ පිරලා තියෙන්නේ අර ධර්මතාවයන්. ආයෙත් එවැනි අරමුණක් එනවා ඉතා ඉක්මනින් අයින් කරලා දානවා. කාරණේ හදවතේ පිරලා තියෙන්නේ එවැනි දේවල්. හරියට දැන් බලන්න ගහක් මේ පායන කාලේ වියලි කාලයක් එනවා. වියලි කාලයට ගහට ඊටාම දුබල භාවයක් තියෙන ගහ. හැබැයි මැරිලා නැහැ. කොළ වැටිලා, කොළ අඩු වෙලා, දළු දුබල වෙලා, මල් එහෙම හැදෙන්නෙත් නැහැ. දුබල වෙලා තියෙන්නේ. මෙහෙම තියෙන ගහට එක පුඩා වැස්සක් යනවා. වැස්සක් ගියාම ගහ අලුත් වෙනවා. අලුත් වුණාට ආයේ මේ වැස්සට දිගට වැස්ස ඇල්ලුවේ නැත්නම් මේ ගහ ආයෙත් දුබල වෙලා අර තිබ්බු තත්ත්වයට වැටෙනවා. ඉතින් ආයෙත් කාලයකදී සුළුවෙන් වැස්සක් ආවොත් ආයෙත් ගහ චුට්ටක් ප්‍රාණවත් වෙලා යනවා. ආයෙත් ටික කාලෙකින් දුබල වෙලා යනවා. මේ විදිහමයි අපේ මනසේ ස්වභාවය. මනස තුළ පිහිටලා තියෙන ධර්මතා ගොඩාක් මේ වියලන ධර්මතා ගොඩක්. මොනවද වියලන්නේ? හොඳ දේ වියලිලා තියෙන්නේ. අපේ සිහිය වියලිලා තියෙන්නේ. ඒ වගේම සමාධිය වියලිලා තියෙන්නේ. ඒ වගේම ප්‍රඥාව නුවණ වියලිලා තියෙන්නේ. ඒ වගේම ජීවිතයට අදාළ මෛත්‍රී ආදී ගුණාංග වියලිලා ගිහින් තියෙන්නේ. අන්න එවැනි වේලිච්ච මනසකට අපේ ධර්මතා ටිකක් එක්ක වුණයි කියලා. ඒක ඒ වෙලාවට පමණයි. එතනින් ආයෙ අතුරුදහන් වෙන්නේ අපේ හදවතේ පසුතලය තුළ පිහිටලා තියෙන්නේ අර අපි කියපු ධර්මතා ගොඩක්. ලෝභ, දේශ, මොහ ආදී ධර්මතා ගොඩකුයි හදවතේ පිහිටලා තියෙන්නේ. ඒ తত্ত্বය පරිවර්තනයකින් තොරව ධර්මතාවයන් අල්ලා හිටින්නේ නැහැ. ඒ නිසා පළමුවෙන් මේ කරන දේ දිගින් දිගට කරන්න ඕනේ. අපි හිතමු අනිත්‍යතාවයෙන් යමක් වැටුණා නම් ඒක දිගින් දිගට කරන්න ඕනේ. එහෙම දිගින් දිගට කරනකොට තමයි අර මනස සුද්ධ වෙලා මේ අල්ලා හිටින තත්වයකටපත් වෙන්නේ. දැන් එතකොට මේ පින්වතුන්ට එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන මාර්ගයේ උඩ බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මේ සමාධියක් අවශ්‍යයි කියන එක කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. සීලය කියන එක අවශ්‍ය වෙන හොඳ ජීවිතයක්, Tamanට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක්.
සමාධිය කියලා කියන්නේ පින්වතුනේ මෙන්න මේ ධර්මතාවයන්ගෙන් අඩු. අර වියලි ගතියෙන් අඩු. ලෝභ, දේශ, මෝහ, මාන, ක්‍රෝධ මේ වගේන් අඩු. ඒ වගේම සිහිය, එකඟභාවය, නුවණ වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් ඇති මනසක් තමයි සමාධි මනසක් කියලා කියන්නේ. අන්න එවැනි පසුතලයක් තුළ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා අර ධර්මතාවයන් ටික ආරක්ෂා කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. සමාධි එකඟභාවය අවශ්‍යයි කියලා කියන්නේ අර අපි දිනු කරන අනිත්‍යතාවය හෝ වේවා, ඒ වගේම දුක්ඛතාවය හෝ වේවා, සංවේග කාරණාව හෝ වේවා අල්ලා හිටින්න නම් සමාධිය ඕන, එකඟභාවය ඕන. ඒක අපේ තේරුම් ගමු. අපි දැන් යෝගින් දෙන්නෙක් ගමු. එක්කෙනෙක් ඉන්නවා හිතේ සමාධියක් නැති කෙනෙක්. සමාධියක් නැති කෙනෙකුටත් හොඳ බණක් අහන්න ලැබෙනවා. අනිත්‍යතාවය පිළිබඳව, ජීවිතය සංවේග උපදින කරුණ පිළිබඳව බණක් අහන්න ලැබෙනවා. මේ බණ අහලා ඉවර වෙලා අනේ හොඳ බණක් කොච්චර වටිනවද, කොච්චර හොඳයිද මේ පිළිබඳව ලොකු සතුටක් එයාට ඇති වෙනවා. නමුත් දවස් දෙකක් ගියාම කොහොම මතක වෙලා එයා කරපු නරක වැඩවලට අයත් වැටිලා, සමහරට අරක්කු බෙවුවා නම් ඒවට අයත් වැටිලා, ඒ වගේම නරක දේ කරපු දෙයට අයත් වැටිලා, කාරණාව ඔහුගේ හිතේ සමාධියක්, එකඟ භාවයක්, මේ ධර්මයේ දකින්න පුළුවන් ශක්තියක් නැහැ. තව කෙනෙක් ඉන්නවා හිත හොඳට එකඟ වෙලා තියෙන්නේ, සමාධි වෙලා තියෙන්නේ, නීවරණයන්ගේ බලපෑම හොඳට මුදබල වෙලා තියෙන්නේ. එයාත් මේ බණ අහනවා. එයාට බණ ආපුවම හිතනවා ඔව් මේ කියන කාරණාව හරි, මම මේක හොඳට කරන්න ඕනේ. ඒකේ නා මේක නැවත නැවත වඩලා එහි ශක්තිය උපදවා ගන්නවා. අනිතර ඒකයි වෙනස තියෙන්නේ. සමාධිවන්තයා ධර්මය හොඳට හිතට කාවද්දා ගන්නවා, දිගින් දිගට කරලා එහි ප්‍රතිඵල ලබා ගන්නවා. සමාධිය නැති කෙනාට ඒ ධර්මයේ පිහිටන එක අඩු වෙනවා. ඒ මොහොතට පමණක් ධර්මයේ පිහිටනවා, පසුව ධර්මයේ අතුරුදහන් වෙනවා. අනේ නිසා අපි මේ සමාධි අධ්‍යක්ීමක් සුළුෙන් හෝ ලබන්නට ඕනේ පින්වතුනි. අපිට පුළුවන් වෙලාවවලදී මේ සමාධි අධ්‍යක්ීම් ටික එක්කව කරගන්න. ඒකට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ හොඳට කාවද්දා ගන්නට, මේ අනිත්‍යතා ආදී දේවල් හොඳට කාවද්දා ගන්න පුළුවන්කම ලැබෙනවා. මරණ සංඥා ආදී දේවල් හොඳට කාවද්දා ගන්න පුළුවන්කම ලැබෙනවා. ජීවිතයේ හොඳ ගුණාංග හොඳට ශක්තිමන්ත කරගන්න පුළුවන්කමක් අපිට ලැබෙනවා. මේ කාලේ තාම වැදගත් කාල පරිච්ඡේදයන්. මේ කාලයන් තුළ අපි මොනවා භාවනාවක් අත්හදා බලන්න, ඒකම අදිෂ්ඨාන කරගන්න, මේ භාවනාවන් එක දිගටම කරගෙන යන්න අදිෂ්ඨානත් පිහිටුවා ගන්න අපි මේ හැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ භාවනා මාර්ගයන් තව තවත් දියුණු කරගෙන, ඒ වගේම තමන්ගේ සිතේ කුසල් සිතුවිලි ප්‍රබල භාවයට පත් කරගෙන ජය ගන්න ලැබේවා. හැමදෙනාටම පහසුවෙන් ගුණ දහම් පුරාගෙන තමන් පතන ආකාරයෙන් දුක් අවසන් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා.